සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්ති කිචන් දිනෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ හරිම ලේසියෙන් මඤ්ඤොක පිටි නැතිව බබල්ස් ගෙදරදී හදාගෙන ඒකෙන් බබල්ස් ටී හදාගන්න විදිහ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මම මේක හදාගන්නේ කියලා. මම මඤ්ඤොක පිටි වෙනුවට සවුහල් තමයි අරගන්නේ. සවුහල් ග්‍රෑම් 140ක ප්‍රමාණයක් අරගෙන මම ඒක මුලින්ම හොඳින් සිහින් වෙන්න බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේක හොඳින් හලා ගන්න ඕනේ. දැන් මම ඒකටම බ්ලෙන්ඩ් කරගත්ත සීනි ග්‍රෑම් 45ක ප්‍රමාණයක්, කෝන් පිටි මේස ඇඳි 2ක් සහ කොකෝ පවුඩර් මේස ඇඳි 2ක් එකතු කරලා ඒකත් හොඳින් හලා ගන්නවා. දැන් මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට උණු වතුර කප් භාගයක ප්‍රමාණයක් එකතු කරනවා. මේ විදිහට හැන්දෙන් ටික ටික එකතු කරගනිමින් මේක කලවම් කරගන්න ඕනේ. එකතු කරන්න ඕන උණු වතුර ප්‍රමාණය ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට ටික ටික එකතු කරගන්න ගමන් ඔයගොල්ලෝ මේක කලවම් කරගන්න. මේක එක ගුලියට එන ප්‍රමාණයට තමයි අපි උණු වතුර එකතු කරලා කලවම් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට එකතු කරාම එක ගුලියට එන ප්‍රමාණයට උණු වතුර එකතු කරගත්තාම හොඳට මැද්දේ. දැන් මේක විනාඩි 5ක් විතර හොඳින් නීට් කරගන්න ඕනේ. දැන් මම බබල්ස් වල බෝල ටික හදාගන්නයි හදන්නේ. ඒකට මම ලෑල්ලට කෝන් පිටි ටිකක් එකතු කරලා හදාගත්ත මිශ්‍රණයෙන් කුඩා කොටසක් මුලින්ම කපා ගන්නවා. මේක හොඳින් දැන් මේ විදිහට හීනියට රෝල් කරගන්න ඕනේ. සම්පූර්ණම පිටි මෝලිය එක සැරේ රෝල් කරගන්න බැරි නිසා මේක පොඩි පොඩි කොටස් කපලා මේ විදිහට රෝල් කරගන්නේ. මේ විදිහට හීනියට මේක මුලින්ම රෝල් කරගන්න. රෝල් කරගෙන මම මේක කුඩා කොටස් වලට කපා ගන්නවා. මේ කපාගත්ත කෑලි අල්ලේ තියලා මේ විදියට බෝල හදා ගන්න ඕනේ. ඉතින් එකම ගානට එන්න මේ බෝල ටික පුළුවන් නම් හදා ගන්න. මේ විදියට මම ඔක්කොම බෝල ටික දැන් හදාගෙන ඉවරයි. මම මේකට නැවතත් කෝන් පිටි ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. දැන් මම නටන උණු වතුරට හදාගත්ත බබල්ස් ටික එකතු කරනවා. මේක විනාඩි 15ක් විතර හොඳින් තැම්බෙන්න දෙන්න ඕනේ. ඉතින් තැම්බෙන අතර වාරෙදි මේක හොඳින් කලවම් කරන්න. එකතු කරපු බබල්ස් ටික තැම්බෙනකොට සයිස් එකෙන් ටිකක් විතර විශාල වෙනවා. ඉතින් මේක විනාඩි 15ක් තැම්බෙන්න තිබ්බනම් හොඳට මැදි. විනාඩි 15 යනකොට මේක හොඳින් තැම්බෙනවා. ඉතින් මේ විදිහට තැම්බුණාට පස්සේ මම බබල්ස් ටික වතුර එකෙන් අයින් කරගන්නවා. දැන් මම බබල්ස් වලට අවශ්‍ය වෙන පැණි එක හදාගන්නයි හදන්නේ. ඒකට මම දුඹුරු සීනි ග්‍රෑම් 100ක් සහ වතුර කප් භාගයක ප්‍රමාණයක් එකතු කරලා මේක හොඳින් රත් කරගන්නවා. සීනි ටික දිය වෙලා පැණි ටික හොඳින් රත් වෙනකොට මම එකට තඹගත්ත බබල්ස් ටික එකතු කරනවා. එකතු කරලා මේ පැණි එකේ මේක විනාඩි 15ක් විතර
තියන්න. එතකොට පැණි ටික තරමක් හිඳිලා මේක හොඳින්ට බබල්ස් වලට පැණි අල්ලලා තියෙනවා ඔයගලන්ට පේනවා. ඒ වෙලාවේදී ඔයගලන්ට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. දැන් මේ ඔයගලන්ට පේන්නේ මම හදාගත්ත බබල්ස් ටික. මේ බබල්ස් වල හොඳට පැණි ගතිය තියෙනවා ඔයගලන්ට දැන් පේනවා ඇති. අද මම මේ බබල්ස් ටික හදාගන්නේ කෝපි රසයෙන්. ඉතින් ඔයගලන්ට මේකට තේ උනත් එකතු කරන්න පුළුවන්. මම උණු වතුරට කෝපි මේ සෑඳි දෙකක් සහ සීනි එකතු කරලා මේක හොඳින් කලවම් කරලා නිවෙන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තේ හදා ගන්නවා නම් තේ එක හදලත් නිවෙන්න තියන්න. මම දැන් බබල්ස් ටී එක හදා ගන්න කප් එකට හදාගත්ත බබල්ස් ටික මුලින්ම එකතු කරනවා. දැන් මම මේකට අයිස් කැට එකතු කරනවා. දැන් මම මේකට හදාගත්ත කෝපි මිශ්‍රණය එකතු කරනවා. දැන් මම මේකට හොඳින් කූල් කළ කිරි තමයි මේ එකතු කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට රස අනුව ඕගොල්ලන්ට පුළුවන් කිරි වලට සීනි එකතු කරලා මේකට එකතු කරගන්න. දැන් මම බබල්ස් ටී එක හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ මං හදපු බබල්ස් ටී වල අවසාන නිමාව. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. වැඩි වියදම් දීලා කඩෙන් ගන්න නැතුව ඔයගොල්ලන්ට පුළුවන් මේක හරිම ලේසියෙන් ගෙදරදී හදලා බලන්න. හදලා ඔයගොල්ලන්ගේ අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලාත් කියනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.